කොට්ටහච්චිටයි නගරාධිපතිටයි කොටපිටියේ හිමියන්ගෙන් බැනුම්. කෝට්ටේ ශ්‍රී කල්යාණි සමගිරි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට හා පානදුර නගරාධිපති හේමකුමාර පෙරේරා මහතාට දෝෂාරෝපණයක් සිදු කරනු ලැබුවා. එහිදී උන්වහන්සේ සඳහන් කළේ තමා මයික්‍රොෆෝනය අතරගත් විට නගරාධිපතිවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය උත්සව සභාවෙන් පිටව ගිය බවයි. ඊයේ පානදුර ගල්බොඩ ශ්‍රී මහා විහාරයේදී කල්යාණි සමගිරි ධර්ම මහා සංඝ සභාවේ කාරක සහතික පූජ්‍ය පොතුපිටියේ පඤ්ඤාසේකර හිමියන්ට උපහාර පිදීම වෙනුවෙන් උත්සවයක් පැවැත්වුණා. පූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමියන් විසින් චෝදනා කරමින් පවසා සිටියේ මේ වනතුරු තමන්ගේ නායක හිමියන් වහන්සේ බැහැදැකීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණ නොමැති බවයි. භික්ෂූන් වහන්සේලා විසින් කුමක් පැවසුවද එය අසා සිටීම පෞරුෂය දේශපාලඥයින්ට තිබිය යුතු බව රාහුල හිමියන් සඳහන් කළා. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මෙන්ම හිටපු කතානායකවරයෙකු වන කරු ජයසූරිය, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන ඇතුළු දේශපාලන නියෝජිතයන් පිරිසක් එක්ව සිටියා.